දේශීය හිල වෙදකමේ පුරාණ රහස් ආතරයිටිස් රෝගී නිට්ටාවට සුව කරගන්න හැටි ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය එසේ අනෝජා මහත්මියගෙන් අපි අසා දැනගමු. ආයුබෝවන්. ආතරයිටිස් කියන්නේ අපේ ආයුර්වේදයේ කියන්නේ ආම වාතය කියලා. ආම වාතය බඩෙන් හට අරගෙන හන්දි කරා ගිහිල්ලා හන්දි පීඩා කරන දේ තමයි මේකෙන් වෙන්නේ. එතකොට හන්දිවල තියෙන අර කාට්ලේජ් සෙවල ගතිය සෑම දෙයක්ම දිය කරන වඩේ අම්ල ගතියෙන් තමයි මේක ඇති වෙන්නේ. කාලයක් ગેස්ට්‍රයිටිස් රෝගය තිබිලා ශරීරයේ අම්ල ගතිය ඇති වෙනවා. මේක පාරම්පරිකව වෙන්නත් පුළුවන්. අපේ ආහාර පද්ධතියෙන් අපේ ඊගාවට මේ ගන්නා වූ මේ ආම අධික ආහාර ගැනීමෙන් වෙන්නත් පුළුවන්. ඊගාට ආහාර නොකෑම, ආහාර නොදිරවන ගතිය, ඊගාවට වෙලාවට නොකෑම, ඊගාවට ශරීරයේ මේ අම්ල මට්ටම ඉහළ යාම, මේ සියලුම දේන් තමයි මේ ආතරයිටිස් කියන රෝගය ඇති වෙන්නේ. ආතරයිටිස් කියන්නේ ආයුර්වේද කියන්නේ ආම වාතය කියලා. ආමය මගින් පෙළෙනවා හන්දි කරා. මේක කුඩා හන්දි වලින් ලොකු හන්දි වලට, ලොකු හන්දි වලින් කුඩා හන්දි වලටත් ඇති වෙනවා. ඊගාවට මේක සම්පූර්ණයෙන්ම කාට්ලේජ් තියෙනවාට පස්සේ වේදනාව, කැක්කුම, දුක, වේදනාව ඇති වෙනවා. ඇත්තටම මේක ශරීරයේ පෙළෙන රෝගයක්. මේ කාලේ මෑත කාලේ ඉන්නව පොඩි ළමයිට පවා තියෙනවා. මොකද ක්ෂණික ආහාර ගැනීම, වෙලාවට නොකෑම, ඊගාට පිටි අධික ආහාර ගැනීම තමයි මේක ගොඩක් ඇති වෙන. මේක නිදන්ගත රෝගයක් වෙනවා කාලයක් යනකොට. එතකොට ඇවිද ගන්න බැරුව ඉදිමිලා වතුර පිරීලා හන්දිවල මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක නිට්ටාවට සුව කරන්න පුළුවන්. හරි ප්‍රතිකාර මාලාවන් කරන්න ඕනේ. ශරීරය සිසිල් කළා, ශරීරයේ අම්ල ටික නැති කළා, ඊගාවට ශරීරයේ වාතනාශක ගුණය, අග්නි ගුණය නැති කළා සාමාන්‍ය සමතා මට්ටමට ගෙනුනේ. මේකෙනුත් වෙන්නේ වාත පිත කප සමතාවයට පත් කිරීමයි. එතකොට මේ ත්‍රිදෝෂයන් සමතාවයට පත් කිරීමෙන් මේ ආතරයිටිස් රෝගය සුව කරන්න. මේකට බඩට දෙන ඖෂධ, ආහාර, විහරණ, ව්‍යායාම, ඒ සියලුම දේම ඇතුළත් වෙන්න ඕනේ. ඊගාවට මේක නිට්ටාවට සුව කරන්න පුළුවන්. මේක හරියටම කරගෙන යන්න ඕනේ. ඊගාවට අපේ ආයුර්වේදයේ මාස 3-6 තමයි මේ පාරම්පරික ප්‍රතිකාරය ආයුර්වේද ප්‍රතිකාර කරගෙන යන්නේ. එතකොට මේ පද්ධතිය හරියටම කරගෙන යනකොට මාසයක් ඇතුළත ගොඩාක් වේදනාව, කැක්කුම්, ඒවා ඔක්කොටම අපේ වේදනානාශක, අපේ ස්වභාවික වේදනානාශක තියෙනවා. ස්වභාවික ඖෂධ වලින් හදාගත්ත පත්තු ආලේප, ගුලිකල්ක, ඒ වගේ දේවල් කරගෙන යනකොට හොඳ නිට්ටාට සුව. ඒගාවට ලෙඩාට සෑම දෙයක්ම කියලා දෙන්න ඕනේ. මේකෙන් ආරක්ෂා වෙලා ඉඳගෙන මේ ආහාර පද්ධතිය හරියට අරගෙන මේ රෝගය නැති කර ගන්නා විදිහ. මේකෙන් විශාල හානියක් වෙනවා හන්දිවලට. ඊගාවට හදවතට විශාල හානියක් වෙන්න පුළුවන් කපාටවලට. මේ අම්ලය දුවනවනේ හැමතැනම. ඒක නිසා ඊගාට මොළයට. ඉතින් මේක හොඳින්ම සුව කරගන්න පුළුවන් රෝගයක්. මේක හරියටම පද්ධතියකට ක්‍රියා කළා බෙහෙත් ටික කරන්න ඕනේ. නිටාට සුව කරන්න පුළුවන්. හරියටම කරගෙන යන්න ඕනේ. කැපකිරීමෙන් කරගෙන යන්න ඕනේ. මං විශ්වාස කරනවා මේකෙන් පීඩා විඳින්න තවදුරටත් අවශ්‍ය නැහැ. ඇත්තටම මේක හොඳින් සුව කරගන්න පුළුවන් රෝගයක්. හරි ප්‍රතිකාර මාලාවකට යොමු වෙන්න ඕනේ. යොමු වෙලා ස්වභාවික ඖෂධ වලින් මේක සුව කරගන්න පුළුවන්. ඒක නිසා මේ තවත් පීඩා නොවිඳ හොඳ ප්‍රතිකාර මාලාවකට ඇතුළත්ව රෝගීන් යහුසුලුව මේක සුව කරගන්න හිතා ගන්න ඕනේ. අරහෙන් මෙහෙම මොනවත් කළා හරියන්නේ. හරි ප්‍රතිකාර මාලාවකට යන්න ඕනේ. ප්‍රතිකාර මාලාවකට ගිහිල්ලා ආහාර විහරණත් එක්ක, ව්‍යායාමත් එක්ක මේක සුව කළා ඉදිරි ජීවිතේ යහපත්ව ගත කරන්න පුළුවන්. පීඩාවටපත් වෙන්න ඕනේ. මේක හරියටම කරගන්න ඕනේ. කරගත්තේ නැත්නම් දුකට තමයිපත් වෙන්නේ. ඇවිද ගන්න බැරුව කොර වෙලා ඒ ටික තමයි එන්නේ. ඊගාට කශීරකය අස්ති වෙනස් වෙලා. ඉතින් මේවා ඔක්කොම කරගන්න පුළුවන් අපේ තෙල් සාත්තුවෙන්, පොට්ටනි තැවිලි වලින්, පත්තු වලින්, ඊගාවට බඩර දෙන ඖෂධ, ප්‍රත්‍යක්ෂ ස්වභාවික ඖෂධ පද්ධතියක් දෙන්න ඕනේ.
මම හිතනවා ආතරයිටිස් රෝගියට බය වෙන්න දෙයක් නැහැ. හොඳ කරගන්න පුළුවන්. හරි ප්‍රතිකාර මාලාවකට යන්න පුළුවන්. සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වේවා. දේශීය හිල වෙදකමේ පුරාණ රහස්